නීතිපති පාරින්ද රණසිංහ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉලක්ක කරගනිමින් එල්ලවන පදනම් විරහිත සහ පෞද්ගලික ප්‍රහාර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර සිටී. 2026 ජනවාරි මාස 29 වනදා පැවති විශේෂ මහසභා රැස්වීමකදී නීති නිලධාරීන්ගේ සංගමය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන තිබේ. එහිදී අවධාරණය කෙරෙන්නේ මෙම ප්‍රහාර හුදෙකලා සිදුවීම් නොවන බවත් නීතිපතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය පීඩනයට පත් කර දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට හානි කිරීම සඳහා දියත් කෙරෙන සම්බන්ධීකරණය කරන ලද උත්සාහයක කොටසක් බවයි. සමාජ මාධ්‍ය ක්‍රමානුකූලව අභාවිත කරමින් මහජන අතෘප්තියක් පවතින බව පෙන්වීමට කටයුතු කිරීම යුක්තිය පසඳලීමේ පද්ධතියට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ මහජන විශ්වාසයට දික්කාලන හානියක් සිදු කළ හැකි බවයි එම සංගමය අනතුරු අඟවන්නේ.